ආයුබෝවන්. ඔයාලා සියලුම දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් යහපත් මනුෂ්‍යාත්මයක් ලැබපු පින්වත් ඔබ සියලු දෙනාටම විශ්වයේ ශක්තිය ලැබෙන, දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන යහපත් දිනයක්, යහපත් අනාගතයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිව්‍ය විමල් අපේ YouTube නාලිකාවට ඔයාලා සියලුම දෙනාම ඉතාමත්ම ආදරයෙන්, ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. හොඳයි. අපි අද කතා කරන්නේ පුරාවෘත්තයක් ගැන. තමන්ගේම බිරිඳට ගින්දර දුන්න දෙවි කෙනෙක් ගැන තමයි අපි අද කතා කරන්නේ. සාමාන්‍යයෙන් වර්තමානයේ බොහෝමයක් ස්වාමි පුරුෂවරු ඉන්නවා තමන්ගේ බිරිඳවරුන්ට ගින්දර දෙන. ඒ වුණාට මේක වෙනස්. මොකද මේ දෙවි කෙනෙක්. ඉතින් අපි බලමු කවුද මේ තමන්ගේ බිරිඳට ගින්දර දුන්න දෙවියෝ කියලා. තමන්ගේ බිරිඳට ගින්දර දුන්න මේ දෙවියෝ තමයි සූර්ය දෙවියෝ කියලා කියන්නේ. ඉතින් සූර්ය දෙවියන් කියලා කියන්නේ ඉන්දියාවේ නම් ගොඩක්ම වන්දනාවට පාත්‍ර වෙන දෙවි කෙනෙක්. ඒ වගේම ශ්‍රී ලංකා වාසී අපි බොහෝ වෙලාවට සූර්ය දෙවියන් වන්දනා කරනවා. සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මම හිතනවා අපි මේ පුරාවෘත්තය ගැන දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා. ඉතින් ලෝකයේ තියෙන ගොඩක් දේවල් නිර්මාණය කිරීමේ, එහෙම නැත්නම් උපද්දවීමේ ශක්තිය තියෙන රශ්මිය, ඒ වගේම නිර්මාණය කරපු දේවල් රැක ගන්න තියෙන බලය තියෙන ආලෝකය, ඒ වගේම මවපු සියල්ලම විනාශ කරන්න බලය තියෙන ගින්දර, නැත්නම් ගිනි තැබීමේ බලය නිසා මේ සූර්ය දෙවියෝ ලෝකේ මැවුම් කරු විදිහට, ලෝකේ රකින්න ආරක්ෂකයා විදිහට, ඒ වගේම ලෝකේ නැසන විනාශකයා කියලා ත්‍රිමූර්ති ගුණ තියෙන එකම දෙවියෝ විදිහට ඍග්වේදයේ සඳහන් වෙනවා. ඉතින් මේ සූර්ය දෙවියෝ කියලා කියන්නේ කාශ්‍යප රජු සහ අදිති කියන මෙන්න මේ දෙපළගේ පුතුන් 12 දෙනාගෙන්. ඒ කියන්නේ 12 ආදිත්‍යයන්ගෙන් එක්කෙනෙක් කියලා මතයක් තියෙනවා. ඒ නිසා මේ සූර්ය දෙවියන්ට, එහෙම නැත්නම් හිරු දෙවියන්ට ආදිත්‍ය කියන නමත් ව්‍යවහාරයේ පවතිනවා. ඉතින් මේ සූර්යාගේ තියෙන රශ්මිය, මේ බලයෙන් අටෙන් පංගුවක්ම විශ්මකර්ම දෙවියන් විසින් විනාශ කරා කියලා අතීත කතාවල සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි මේ විශ්වකර්ම දෙවියන්ගේ දියණිය වෙච්චි සන්ධ්‍යා දේවියව තමයි මේ සූර්ය දෙවියෝ විවාහ කරගන්නේ. ඉතින් මේ සූර්ය දෙවියන්ගේ තියෙන අධික රශ්මිය මේ සන්ධ්‍යා දේවියට මේ පීඩාවක් වුණා කියලා කියනවා. ඉතින් තමන්ගේ ඉතාමත්ම ප්‍රතිභක්තියෙන් යුක්තව ජීවත් වෙච්ච කාන්තාවක මේ සන්ධ්‍යා දේවිය මුල් කාලයේදී නම් මේ පීඩාව විඳදරාගෙන කොහොම හරි ඉන්නම් කියලා සූර්ය දෙවියොත් එක්ක ජීවත් වුණාලු. හැබැයි බොහොමයක් කාන්තාව වගේ වර්තමානයේ අතීතයේ මේ කාන්තාවට පොදු දෙයක් මොන කරදරය ආවත් මුලින් කොහොමත් විඳදරාගෙන පොඩ්ඩක් ඒක ගලප ගන්න බලනවනේ. අන්න ඒ වගේ මේ සන්ධ්‍යා දේවිත් තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් පැමිණිච්ච මේ රශ්මියේ පීඩාව විඳදරාගෙන ජීවත් වෙලා තිබුණා. හැබැයි කාලයක් යද්දී කාලයත් එක්කම සන්ධ්‍යා දේවියටත් මේ පීඩාව බොහෝමයක්ම මේ කරදරයක් බවට පත් වෙච්ච නිසා ඇය මේ සඳහා උපාය මාර්ගයක් කල්පනා කරලා තිනවා. තමන් කොහොමද මේ පීඩාවෙන් මිදෙන්නේ කියලා. ඉතින් මේ එහෙම හිතලා තමන්ගේම ඡායාව ජීවමාන කරලා තමා වෙනුවට තමන්ගේ ඡායාව තම සැමියා සමග සූර්ය මන්දිරයෙන් තියලා සන්ධ්‍යා දේවිය වෙළඹකගේ වෙස් අරගෙන වනයකට ගිහින් ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් සන්ධ්‍යා දේවියගේ ඡායාව ඇයව හඳුන්වනවා ඡායා දේවිය කියලා. ඇයට මේ සූර්ය දෙවියන්ට ලං වෙන්න කිසිම පීඩාවක්, ප්‍රශ්නයක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා එයා ඉතාමත්ම යහපත් බිරියකගේ ආකාරයට සියලුම උපස්ථාන කරමින් ගෞරවයෙන් යුක්තව බොහෝ සතුටින් සූර්ය දෙවියොත් එක්ක කාලය ගත කරා කියලා කියනවා. මෙහෙම බොහෝ කාලයක් ගතවන තුරුම සූර්ය දෙවියන්ට තමන්ගේ බිරිඳගෙන් නික්ම යාම හෝ තමන් ජීවත් වෙන්න තමන්ගේ බිරිඳගේ ඡායාව සමග කියලා සූර්ය දෙවියන්ට දැනගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒ තරම් හොඳට සන්ධ්‍යා දේවියගේ ඡායා දේවිය මේ කටයුත්ත තමන්ට පැවරිච්ච කාර්යය සිද්ධ කරගෙන ගිහින් තිනවා. හැබැයි හැමදාමත් පොර වැඩ කරන්න බැහැ කියලා කියනවනේ. කොයි වෙලාවක කොයි අවස්ථාවක හරි මේවා
එළිදරව් වෙනවා. ඉතින් ඒ වගේ එක්තරා දිනයකදී මොකක් හරි කාරණාවකට මේ සන්ධ්‍යා දේවියගේ පුතෙක් වෙච්ච යම දෙවියන්ගේ හැසිරීම ගැන ඡායා දේවියට තරහක් ඇති වෙලා ඇය මේ යම දෙවියන්ට ශාපයක් කරලා තියෙනවා. තමන්ගේ මව් විසින් තමන්ට ශාපයක් කරාම මේක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. හැබැයි මේ අවස්ථාවේදී මොකද වෙලා තියෙන්නේ? ඒ මොහොතේ මේ ශාපය ක්‍රියාත්මක වෙලා. ඉතින් මේ අම්මගේ ශාපය කොහොමද තමන්ගේ පුත්‍රයාට වැඩ කරේ කියන එක ගැන සූර දෙවියන්ට පොඩි සැකයක් ඇති වෙලා සූර දෙවියෝ මේ ගැන සැකයක් ඇති කරගෙන හොයලා බලනකොට තේරලා තියෙනවා තමන් මේ ජීවත් වෙන්නේ තමන්ගේ සැබෑ දේවිය, තමන්ගේ සැබෑ සන්ධ්‍යා දේවිය සමග නෙවෙයි කියලා. ඉතින් ඒ මොහොතේම ඇතිවෙච්ච කම්පනයක්, කෝපයක් නිසා සූර දෙවියෝ ඡායා දේවිය තමන්ටින් පන්නා දාලා තමන්ගේ සැබෑ බිරිඳව හොයන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවේ ඉතාමත්ම හිතදීමෙන් යුක්තව මේ ඡායා දේවිය සූර්ය මන්දිරයෙන් කනස්සල්ලෙන් කම්පාවෙන් පිට වෙලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් තමන්ගේ සැබෑ බිරිඳ වෙච්ච සන්ධ්‍යා දේවිය හොයාගෙන යද්දී සූර්ය දෙවියන් තමන්ගේ ශක්තියෙන් අය මේ වෙනකොට වෙලඹක විස්තරගෙන වනයේ ජීවත් වෙනවා කියලා සොයාගන්න ලැබුණු නිසා සූර්ය දෙවියොත් අශ්වයෙක්ව විස්තරගෙන ඇය සමගම ගිහිල්ලා වනයේ ජීවත් වුණා කියලත් සඳහන් වෙනවා. හැබැයි පහු කාලයකදී මේ දෙන්නාට මේ තමන් ගත කරන අශ්ව ජීවිතය ගැන එපා වීමක්, කලකිරීමක් ඇති වෙලා නැවත වාරයක් ඔවුන් පෙර ජීවත් වෙච්ච ආකාරයටම දේව ස්වරූපයට පැමිණිලා ජීවත් වෙන්න පටන් අරන් තියෙනවා. හැබැයි මේ වෙනකොට මේ සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම විශ්වකර්ම දෙවියන්ට ආරංචි වෙලා තමන් යලිත්තරක් මේ වගේ දෙයකට, මේ වගේ කම්පන සහගත තත්ත්වයකට තමන්ගේ දියණිය සහ දියණියගේ සැමියා පත් නොවන්න අවශ්‍යයි කියලා හිතලා විශ්වකර්ම දෙවියන් විසින් සූර දෙවියන්ව ගලක උලලා ඔහුගේ රශ්මියෙන් කොටසක් නැති කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සූර්යයාගෙන් ඉවත් වෙච්ච රශ්මියෙන් කොටසක් මේ විශ්වකර්ම දෙවියෝ විසින් විෂ්ණු දෙවියන්ගේ සුදර්ශන චක්‍රයටත්, ඒ වගේම ඊශ්වර දෙවියන්ගේ ත්‍රිශූලයටත්, මහා බ්‍රහ්ම දෙවියන්ගේ බ්‍රහ්ම හස්ත කියන අවියටත් දාලා ඒවා නිර්මාණය කරලා දුන්න කියලා තමයි මතයක් පවතින්නේ. ඉතින් මේ සූර්ය දෙවියන්ගේ රශ්මි ධාරාවන් වල තේජස අඩු වුණාට පස්සේ සන්ධ්‍යා දේවියට සූර්ය දෙවියන් ළඟ වෙන තිබි බාධාවන් ගොඩාක් දුර වෙලා ගිහිල්ලා එදෙන්න එතනින් පස්සේ තාමක සතුටින් කල්ගත කළා කියලත් මේ ඉන්දියානු පුරාවෘත්තවල සඳහන් වෙනවා. ඒ වගේම මේ සූර්ය දෙවියන්ට හිස් 3ක් සහ අත් 4ක් තියෙනවා කියලත්, ඒ වගේම අසුන් 7 දෙනෙකු යෙදූ රථයකින් තමයි ගමන් කරන්නේ. වගේ රතු පාටින් යුක්තව තම පුද්ගලයෙක් ලෙස තමයි මේ සූර්ය දෙවියන්ව කලා නිර්මාණය කරන චිත්‍ර සහ මූර්ති නිර්මාණයේදී යොදාගෙන තියෙන්නේ. එන අදහස් කරන්නේ සූර්ය දෙවියන්ගේ පවතින බලය සහ තේජස ගැන. ඉතින් මේ සූර්ය දෙවියන්ගේ රථයේ ගමන් කරන රියදුරා අරුණ හෙවත් අලියම කියන නමින් හැඳින්වෙනවලු. මේ රියදුරා, මේ කියන්නේ මේ අරුණ කියන දෙවියන් ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ වාහනේ ඉන්න ගරුණ දෙවියන්ගේ සහෝදරයා කියලා හඳුන්වනවා. ඒ වගේම සූර්ය දෙවියන්ගේ වාහනේ අශ්වින් 7 දෙනෙක් ඉන්නවනේ. මේ 7 දෙනාගේ නිරූපණය කරන්නේ සතියේ දවස් 7 කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සූර්ය දෙවියන් වෙනුවෙන් නමස්කාරය සඳහා භාවිතා කරන මන්ත්‍රයක් තමයි ගයත්‍රී කියන මන්ත්‍රය. මේක සූර්ය දේවය වන්දනාව සඳහා යොදාගන්නේ ඉතාමත්ම බල සම්පන්න මන්ත්‍රයක් කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම මේ මන්ත්‍රය අනුභවයෙන් රාජවංශිකයෙකු වෙච්චි විශ්වමිත්‍රයන් මහා බ්‍රහ්මණයෙකු වුණා කියලා ඒ අනුහසින්ම ඔහු අරුත් ලොවක් නැවීම තරම් සමර්ථකමක් දැක්වුවා කියලා සඳහන් වෙනවා. ඉතින් සූර්යග්‍රහ මණ්ඩලයේ 9 දෙනාගෙන් මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ මේ සූර්ය දෙවියෝ. ඒ වගේම ඒ යටතේ බ්‍රහස්පති, කේතු, රාහු, බුධ, මංගල, චන්ද්‍ර, ශනි, ශුක්‍ර කියන ග්‍රහයන් වෙසෙනවා. ඉතින් මම හිතනවා ඔන්න ඔක තමයි සූර්ය දෙවියෝ තමන්ගේ බිරිඳට ගින්දර දීපු කතාව. ඔයාලා මේ කතාව රස වෙන්නේ නැති, සමහරට නොදන්න දෙයක් අලුතෙන් දැනගන්නත් ඇති, සමහරට දන්න දේ යලිත් මතකයට ආවර්ජනය වෙන්න ඇති. කොහොම වුණත් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝවෙන්
යම්කිසි රසවත් භාවයක් හොඳ අත්දැකීමක් ලබන්න ඇති. ඉතින් මේ වගේ තවත් පුරාවෘත් අරගෙන එන්නම් ඉස්සරහට. අද දවසේ මාත් එක්ක රැඳී හිටියට ඔයාලට බොහොමයක්ම ස්තුතියි. නැවත වාරයක් ඔයාලට සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.